ලෝකයේ වැඩිම දෙනෙක් ෆලෝ කරන කාන්තාවක්. ඩිස්නි චැනල් එකෙන් ලෝකයම ආදරය කළ තරුවක්. ජස්ටින් බීබර් සමග තිබූ ආදර කතාව නිසා අවුරුදු ගණනාවක් ලෝකෙම කතා කළ කෙනෙක්. ඒත් ඇයගේ සිනහව පිටිපස්සේ තිබුණේ කඳුළු, අසනීප, මානසික අරගල සහ නැවත නැගිටීමේ පුදුම ශක්තියක්. අපි අද බලමු ලෝකයම ආදරය කළ සෙලීනා ගෝමස්ගේ ඇත්ත ජීවිත කතාව. මේ ගිනිගත් උපදූප රස වගේම ගුණයි. දුප්පත් ළමා කාලය. සෙලීනා ගෝමස් උපත ලැබුවේ 1992 ජූලි 22 වනදා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ. ඇයට අවුරුදු 5ක් පමණ වන විටදී ඇයගේ දෙමාපියන් වෙන් වුණා. ඉන්පසු සෙලීනාව තනියම හදා වඩා ගත්තේ ඇයගේ මවයි. මුදල් ප්‍රශ්න නිසා ඔවුන්ගේ ජීවිත කිසිසේත්ම පහසු වුණේ නැහැ. සමහර දවස්වලට කෑමට පවා මුදල් සොයා ගැනීමට අපහසු වුණ බව සෙලීනා සම්මුඛ සාකච්ඡාවලට පවා කියා තිබුණා. පුංචි සෙලීනාට එක සිහිනයක් තිබුණා. දවසක ලෝකෙම දන්න තරුවක් බවට පත්වෙන එක. ඩිස්නි තරුවක් වුණ හැටි. කුඩා කාලයේම ඇය බානි ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් වැඩසටහන සම්බන්ධ වුණා. ඩිස්නි චැනල් එක නිසා සෙලීනා එක රැයින් ලෝකයම දන්න තරුවක් බවට පත් වුණා. රංගනයට අමතරව ඇය ගායිකාවක් ලෙසත් සාර්ථක වුණා. ඇගේ ගීත චාර්ට්වල ඉහළින්ම වැජපු. ජස්ටින් බීබර් සමග ආදර සම්බන්ධතාවය. 2010 වසරේදී සෙලීනා ගෝමස් සහ ජස්ටින් බීබර් අතර ආදර සම්බන්ධතාවයක් ආරම්භ වුණා. හොලිවුඩ් ඉතිහාසයේ වැඩිම කතාබහට ලක්වුණු ආදර සම්බන්ධතාවය මෙය වුණා. රසිකයින් ඔවුන්ට ජෙලීනා කියන නමත්. නමුත් මේ ආදර කතාව සුරංගනා කතාවක් වුණේ නැවත නැවතත් වෙන් වුණා. නැවත එකතු වුණා. ආයෙත් වෙන් වුණා. ලෝකෙම ඔවුන්ගේ ආදරය දිහා බලාගෙන හිටියා. අවසානයේ ඔවුන්ගේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම අවසන් වුණා. ටික කාලයකට පසු ජස්ටින් බීබර් වෙනත් කෙනෙකු සමග විවාහ වීමත් ලෝකය පුරා විශාල කතාබහක්. ඒ කාලයේ සෙලීනාට මුහුණ දෙන්නට සිදු වුණේ ආදරයේ වේදනාව විතරක් නෙමෙයි. ඇය ලූපස් රෝගය සමග සටන් කරමින් සිටියා. දරුණු ප්‍රතිකාරවලට මුහුණ දුන්නා. අනේ ඇයට වකුගඩු බද්ධ කිරීමක් පවා සිදු කරන්නට සිදු වුණා. ඒ අතරම සමාජ මාධ්‍යවලින් ඇයට විශාල පීඩනයක් එල්ල කළා. කෙනෙක් ඇයව ජස්ටින් සමග සංසන්දනය කළා, තවත් පිනුම විවේචනය කළා, තවත් අය කටකතා පැතිරෙව්වා. සෙලීනා පසු විවෘතව පිළිගත්තේ තමන් ඇනෙක්සිටි සහ ડિප්‍රෙෂන් සමග සටන් කළ බවයි. ජීවිතය බේරාගත් මිතුරිය. සෙලීනාගේ ලූපස් රෝගය දරුණු වූ විට ඇයට වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වුණා. සෙලීනා ගෝමස්ගේ හොඳම මිතුරිය ෆ්‍රැන්සියා රීසා තම වකුගඩුවක් පරිත්‍යාග කළා. වේදනාව ගීතයක් බවට පත් කළ හැටි. 2019 දී සෙලීනා Lose You to Love Me ගීතය නිකුත් කළා. බොහෝ රසිකයන් විශ්වාස කළේ එම ගීතය ඇයගේ පෙර ආදර සම්බන්ධතාවයෙන් ඉදිරියට යාම පිළිබඳ අත්දැකීම් පිළිබිඹු කරන බවයි. එම ගීතය ලෝකය පුරා අංක 1ට පත් වුණා. ඉන් ටික කලකට පසු ජස්ටින් බීබර් ලෝන්ලි ගීතය නිකුත් කළා. මෙම ගීතය සෙලීනාගේ ගීතයේ පිළිතුරු ගීතය ලෙස බොහෝ දෙනෙක් දුටුයි. මේ අතර තමන්ගෙම බ්‍රෑන්ඩ් එකක් විදිහට රෙයා බියුටි සන්නාමය පටන් ගත්තා. ඒ හරහා ඇය විශාල ධනයක් උපයාගෙන ලෝකයේ සාර්ථක ව්‍යාපාරිකාවක් බවටත් පත් වුණා. ඔබ සෙලීනා ගෝමස් ගැන මොකද හිතන්නේ? ඕගොල්ලෝ මේ වීඩියෝ එකට ලයික් කරන එක මට ලොකු ශක්තියක්. මේ ගිනිගත් උපදූප රස වගේම ගුණයි.